අයිබන් යාළුවනේ අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම අර කලින් manual අපි line follow කෙනෙක් කොහොමද program කරන්න නැතුව හදන්නේ කියලා videos තුනකින් බැලුවා. අද simple line follow කෙනෙක් Arduino board එක use කරගෙන programming කරලා කොහොමද හදන්නේ කියලා දෙන්න තමයි යන්නේ. අපිට ඒකට ඕන වෙනවා motor drive එක. Arduino board එක IR sensors දෙකක් එක්කම 18650 batteries දෙකක් series කරලා 7.4 voltage එක ගන්න විදිහට මම මේකේ code එක first comment එකේ හරි description එකේ හරි දාන්නම්. මේ ටික තමයි අපිට ඕන කරන්න. මේ 2 wheel chassis එක හරි 4 wheel chassis එක හරි ඔයාලට ගන්න පුළුවන්. wiring diagram එකත් මම වීඩියෝ එක අතරතුරදී දාන්නම්. කෝඩ් එකෙත් පොඩ්ඩක් go through කරන්නම් කොහොමද ඒක කෝඩ් එක රන් වෙන්නේ කියලා. අපි කෝඩ් එකට ගිහිල්ලා බලමු මොකක්ද ඒකේ ප්‍රෝග්‍රෑමින් එකේ වෙන්නේ කියලා. හරි යාළුවනේ මේ තියෙන ඩයග්‍රෑම් එක පේනවනේ ඔයාලට. මෙතන L298 motor drive එක කලින් පෙන්නපු එක. මේකේ මේ අර ජම්පර් දෙකක් ගහලා තියෙනවා motor drive එකේ අර motors වලට යන තැන. එතකොට මේ දෙක ගලවන්න ඕනේ. මේ pins දෙකත් අපිට පාවිච්චි කරන්න වෙනවා Arduino එකත් එක්ක. මොකද motors දෙකේ speed එක control කරන්න signals යවන්නේ එතනින් තමයි. ඒ දෙක jumpers දෙක අයින් කරලා මම එක පෙන්නන්නම් වීඩියෝ එකේදී. මෙතන මේ sensors දෙකේ signal OS දෙකේ එක පෙන්නලා තියෙනවා මෙතන. ඒ coding එකේදී මම පෙන්නන code එකේ කොයි pin දෙකටද කියලා. motor drive එකේත් ඒ wires ටික පෙන්වන්නම්. මේ තියෙන්නේ wiring diagram එක. ඊට පස්සේ අපි code එකට යමු. මේ තියෙන්නේ line follow එකේ code එක. මම මෙතන මුලින් ඉඳන් අගට code එකේ go through කරන්නම් සාමාන්‍ය මොකද්ද වෙන්නේ කියන එක. මෙතන මුලින්ම අපි අර motor drive එකේ in 1 in 2 in 3 in 4 කියලා 1 ඉඳන් 4 වෙනකන් තියෙන pins ටික ඒ ටිකට Arduino එකේ input කරන්න ඕන. Arduino එකෙන් output එක දෙන්නේ එකට. ඒ ටිකට pins ටික digital pins ටික තමයි මෙතන define කරලා තියෙන්නේ. ඒතර අර මම කිව්වේ jumpers ගලවන්න ඕනේ කියලා අර motor drive එකේ යන්න එතන enable A කියන එකයි enable B කියන එකටයි මෙතන pins දෙක define කරලා තියෙනවා. මේ දෙකෙන් තමයි motors දෙකට ස්පීඩ් එක අඩු වැඩි කරන්න අපි. PWM එක ස්පීඩ් එක අඩු වැඩි කරලා අපිට ඒක දෙන්න පුළුවන්. මෙතන M1 ස්පීඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ enable A කියන එකේ මොටර් එක ස්පීඩ් එක කරගෙන්නේ 80ෙන්. M2 ස්පීඩ් එකත් 80ෙන් same ස්පීඩ් එක දෙන්න ඕන. ඊළඟට left rotation ස්පීඩ් එක තියෙනවා. අර එක sensor එකක් කට් වුනහම ආයි ඒක white line එකට ගන්න අනිත් පැත්තේ motor එක කොච්චර ස්පීඩ් එකකින් එකපාර rotation එක ස්පීඩ් කරන්න ඕනද කියලා. ඒකට 100 දීලා තිනවා. අනිත් එකටත් 100. දෙකම same ස්පීඩ් එක දෙන්න. ඊට පස්සේ මොකද අපි ඒ ටික define කරලා තියෙන උඩම අපිට ඊට පස්සේ code එකේ එන තැන්වලදී අපි pin එකට නෙමෙයි call කරන්නේ මේ දීලා තියෙන left rotation speed අන්නේ variables ටික call කරනවා. එතකොට අපිට ඒ speeds වෙනස් කරගන්න ඕන නම් මෙතන උඩ තියෙන එකම තැනකින් change කරාම අර යට තියෙන අපි call කරපු හැම තැනම speed එක වෙනස් වෙනවා. දන්න කට්ටිය දන්නවා. මම මේ දන්නේ නැති basic knowledge එකක් නැති කට්ටියට තමයි ඒක කිව්වේ. ඊට පස්සේ setup එකේ serial begin කරලා තියෙනවා. pin modes ටික හදලා තියෙනවා. එකේ ඉඳන් 4 වෙනකන් ඒවා outputs. ඒ ටික Arduino එකේ motor drive එකට signals යවන්න. එතකොට AB දෙකත් outputs PWM signals යවන්නේ. ඒතර AO A1 කියලා තියෙන A0 A1 කියලා තියෙනවා. ඒ කියන්නේ analog pins දෙක use කරලා තියෙන. ඒ දෙක inputs. ඒ දෙකෙන් තමයි left right sensors දෙකේ signals ගන්න. ඒ ටික එහෙම. ඊට පස්සේ void loop එකේ තමයි මේක තමයි run වෙන්නේ. අර ටික run වුණාට පස්සේ left sensor right sensor කියලා අරන් තියෙනවා. ඒ digital pins දෙක ඒ දෙකට assign කරලා තියෙනවා. එතකොට මෙතනින් ඉදිරියට A0 A1 කියන දෙකට අපි කතා කරන්නේ left sensor and right sensors කියලා. ඔයාලා මේ හරි ඊට පස්සේ මෙතන if එක අරන් තියෙනවා. right sensor එක 0 නම් සහ left sensor එක 0 නම් දෙකම 0 නම් තමයි forward කියන function එකට call වෙනවා. මේ දෙක true වුණොත් ඊට පස්සේ එහෙම නැත්තම්
රයිට් සෙන්සර් එක 1 වෙලා ලෙෆ්ට් සෙන්සර් එක 0 වුණොත් left කියන ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. එහෙම නැත්නම් else if එකෙන් right sensor එක 0 වෙලා and left sensor 1 වුණොත් right sensor කියන එකට කෝල් කරනවා. එහෙම නැතිනම් right sensor එකත් 1 වෙලා left sensor එකත් 1 වුණොත් ඒ කියන්නේ black line එකේ තියෙන sensors දෙකම ඒක stop වෙනවා. මේ තියෙන එතනින් පස්සේ ෆන්ක්ෂන්ස් ටික මෙතනම වෙනම හදපු. උතර forward backward right left stop කියලා තියෙන මේක එහෙම. අතන අර වෙන ෆන්ක්ෂන් එක true වුණොත් මෙතන එතන තියෙන ස්ටේට්මන්ට් එක true වුණොත් මේ ෆන්ක්ෂන් එකට කෝල් කරන එක තමයි වෙන්නේ. ඕක තමයි මේක simple line follower. මෙතන මේ digital right in 1 into 3 කියන low කියන්නේ stop ඒ කියන්නේ motors නවතිනවා. ඒ ටිකට ඔක්කොටම හයි දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හයි ලෝ හයි එහෙම නෝතා ඉස්සරහට පස්සට මොටර්ස් කරගෙන එක ගයිඩන්ස් එක හදන්න. ඔක තමයි කෝඩ් එකේ වෙන්නේ. ඊට පස්සේ මෙතනින් Arduino Uno board එක select කරලා COM port එක select කරලා මෙතනින් upload දෙන්න තියෙනවා. මේ කෝඩ් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. compile වෙනවා. compile වෙන එක බලමු අපි. compiling sketch done compiling මේක මෙහෙම Arduino එකට upload කරන්න තියෙනවා. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. wiring diagram එකත් මම දාන්නම් වීඩියෝ එක අතරතුර ඒක පෝස්ට් කරගෙන ඒකෙන් බලා ගන්න. නැත්නම් ඔයාලට මේ කෝඩ් එක හරියට තේරෙනවා නම් wiring diagram එක මෙතන මේ බලාගෙන අපිට පින් කරගන්නත් පුළුවන්. හරි මේ තියෙන කෝඩ් එක අප්ලෝඩ් කරගත්තට පස්සේ රොබට් වැඩ කරන විදිහ කිසිම ප්‍රශ්න නැතුව කෝඩ් එක රන් වෙනවා. මොනවාරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න. කෝඩින් එක නම් මොකුත් කිසිම අවුලක් නැහැ. ඔයාලට left right sensors දෙකේ changes කරගන්න ඕන නම් ඒක කෝඩ් එකේ අර 102 and කියලා තියෙන ස්ටේට්මන්ට් එකේදී 102 එක බිඳුව වෙනස් කරලා ඒක සේව් කරලා අප්ලෝඩ් කරලා බලන්න.